Hi guys, ඉතින් අද අපි කතා කරන්න යන්නේ T-Rex එහෙම නැත්නම් Tyrannosaurus Rex ගැන. ඔයගොල්ලෝ තාම channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා මගේ වීඩියෝ එකට like කරලා මේ වීඩියෝ එක ගැන ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්නයි මම ඊළඟට දාන්න ඕනි මොන වගේ වීඩියෝද කියන එකයි comment නුත් කරන්න. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. T-Rex එහෙම නැත්නම් Tyrannosaurus Rex මේ කතාවේදී මම මෙයාට T-Rex කියලා කියන්නම්. T-Rex තමයි දැන්ට ලෝකේ ජීවත් වෙච්ච විශාලම මාංශ භක්ෂක නැත්නම් කානිවරස් සත්තුන්ගෙන් කෙනෙක්. එයාගේ නම හැදලා තියෙන්නේ ග්‍රීක වලයි ලතින් වලයි එකතුවක් විදිහට. මෙයාට මේ T-Rex නැත්නම් Tyrannosaurus Rex කියන නම එන්නේ 1905 ඇමරිකාවේ නිව්යෝක් වල ස්වාභාවික ඉතිහාස කෞතුකාගාරයේ පාෂාණ විද්‍යාඥයෙක් වෙච්ච හෙන්රි ෆෙයාපීල් ඔස්බෝන්ගේ. මේ සතා ජීවත් වුණේ මීට අවුරුදු මිලියන 68ත් 66කටත් පෙර කාලයේදී. ඒ කියන්නේ ක්‍රිටේසියස් යුගයේ අගභාගයේ. එහෙම නැත්නම් ලේට් ක්‍රිටේසියස් පීරියඩ් එකේ. T-Rex ගේ දිග මීටර් 12ක් නැත්නම් අඩි 40ක් විතර වෙනවා. උස නම් මීටර් 3.6ක් 4ක් විතර වෙනවා. ටොන් 7ක් 9ක් විතර බරයි. ඒත් මෙයාගේ පොසිල වල විශාලතම නිදර්ශකයේ බර ටොන් 15ක් වෙනවා. මේගොල්ලන්ගේ දත් අඟල් 12ක් විතර දිගයි. දත් 64ක් විතර මේගොල්ලන්ගේ කටේ තියෙනවා. T-Rex ගේ බෙන්ච් ප්‍රෙස් එක රාත්තල් 400ක් විතර වෙනවා. මේගොල්ලන්ගේ කටේ දත්වල පරතරයක් ගැප් එකක් නැති නිසා මස් කෑලි ඒවැය හිර වෙලා විෂ බීජ හැදෙනවා. එතකොට එයා ගොදුර නැත්තම් ප්‍රේක හැපුවාම ඒ සතා T-Rex ගෙන් බේරුණත් වවුන්ඩ් එකට ජර්ම්ස් නැත්තම් විෂ බීජ ගිහින් මැරෙනවා. මේගොල්ලන්ගේ වේගය පැයට කිලෝමීටර් 32ක් වෙනවා. මේගොල්ලන්ට ගොඩක් හොඳට ගඳ සුවඳ දැනෙනවා. ඒ හැකියාව මේගොල්ලන්ට ගොදුරු හොයාගන්න උදව් කරනවා. සෝයි ස්කොටුයි කියන්නේ T-Rex ගේ සම්පූර්ණ පොසිල දෙකක්. කැනඩාවෙනුයි ඇමරිකාවෙනුයි මේගොල්ලන්ගේ පොසිල හම්බ වෙලා තියෙනවා. එහෙනම් guys අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්න මේකට කමෙන්ට් කරන්න. Goodbye.